මොකද්ද මේ කෘතිම බුද්ධිය නැත්නම් AI කියන්නේ? අපි වගේ විභාගෙට කලින් දවසේ පාඩම් කරලා කුප්පි දාලා AI වලට ලිදේ ගිහින් වතුර අරන් එන්න කියන්න එපා. Guys, අපේ නොමිලේ AI course එක අද පටන් ගන්නවා. මුලින් මේ AI කියන්නේ මොකද්ද කියලා බලමු. මොකද්ද මේ කෘතිම බුද්ධිය නැත්නම් AI කියන්නේ? මේක හොල්මනක් නන් නෙවෙයි. Guys, සරලව අපි ඉගෙන ගමු. සරලවම කිව්වොත් AI කියන්නේ මිනිස්සු වගේ හිතන්න ඉගෙන ගන්න මැෂින් වලට පුරුදු කරන එක. හරියට මේක ගයිස් පොඩි ළමෙක් අලුත් දේවල් ඉගෙන ගන්නවා වගේ. හැබැයි මේ AI ළමයා ටිකක් ඩිජිටල් මචාන්. දැන් ගයිස් මෙහෙම හිතන්න. ඔයාගේ ෆෝන් එකේ ඉන්න Google Assistant නැතිනම Siri වගේ ඒවත් AI තමයි. Netflix එකේ YouTube එකෙන් ඔයාට ඊළඟට බලන්න ෆිල්ම් වීඩියෝ එකක් රෙකමෙන්ඩ් කරනවා නේද? ඒ වගේම Google Maps වලින් ට්‍රැෆික් නැති හොඳම පාර හොයලා දෙනවා නේද? මේ සියලුම දේවල් වෙන්නේ AI වලින්. මේ මැෂින් වලට පුළුවන් දත්ත වලින් හොදට ඉගෙන ගන්න. හරියට අපි යම්කිසි දෙයක් අධ්‍යයනය කර ඉගෙන ගන්නවා වගේ. හැබැයි අපි වගේ විභාගෙට කලින් දවසේ පාඩම් කරලා කුප්පි දාලා විභාග පාස් වෙනවා වගේ නම් නෙවෙයි. මේ AI වල ප්‍රධාන අරමුණ මොකද්ද guys? අපේ තිබෙන සංකීර්ණ වැඩ පහසු කර වැඩ ලෙසි කරන එක. ඒ කියලා AI වලට ලිදේ ගිහින් වතුර අරන් එන්න කියන්න එපා. මොකද තාම AI එච්චර දියුණු නෑ guys. AI හරියට ඉගෙනගෙන පාවිච්චි කළොත් අපේ ජීවිත රස්සාවල් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. හරි guys, මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි බලමු මේ කතාව කොහෙන්ද පටන් ගත්තේ කියලා ඊළඟ වීඩියෝ එකකින් guys.